Hi ළමයි welcome back to my YouTube channel. ඉතින් අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න හිතුවා මෙන්න මේ වගේ පටි ඇඩ්ජස්ට් කරන්න පුළුවන් extra small size එකේ ඉඳන් XL වෙනකන් අඳින්න පුළුවන් free size frock එකක් මහන්න කියලා දෙන්න ඕනේ කියලා. ඉතින් මේකට යන්නේ රුපියල් 300ක විතර මුදලක්. ඒ කියන්නේ රෙදි ආරයයි. ඔයගොල්ලන්ට මේක සෙල් කරලා ස්මෝල් බිස්නස් එකක් වුණත් පටන් ගන්න පුළුවන්. අද අපි බලමු කොහොමද මේ ෆ්‍රොක් එක ඉක්මනින්ම කපලා මහගන්නේ කියලා. මේක ගොඩක් ලේසි ළමයි. එහෙනම් එන්නකෝ වීඩියෝ එකට. ළමයි මේක චූටි වීඩියෝ එකක්. හැබැයි ඉතින් ඔයගොල්ලන්ට මේ ගවුම මහන සම්පූර්ණයෙන්ම මම මේ වීඩියෝ එකේ කියලා දෙනවා. මම මේක කපන විදිය පෙන්නන්නේ මොකද මේක ගොඩක් ලේසි නිසා. මුලින්ම ඕනේ මෙන්න මේ වගේ රෙදි කොටසක්. මේ දිග වෙන්නේ අඟල් 34යි, පළල අඟල් 60යි. 60 පළල අඟල් 34ක් දිග සම්පූර්ණ රෙදි කොටසක් ඕනේ මේ ෆ්‍රොක් එකට. ඊළඟට ආයෙ ඕනේ වෙනවා මෙන්න මේ වගේ පටි කොටසක්. මේකේ මම ඔයගොල්ලන්ට කියන මේකේ පළල අඟල් 2යි. එතකොට මේකේ දිග අපිට ඕනේ වෙනවා අඟල් 40ක්. ඒ අඟල් 40 අවශ්‍ය වෙන්නේ අඟල් 18 කොටස් දෙකක් අවශ්‍ය වෙනවා උරු පටි වලට. ඊට පස්සේ අර ඇඩ්ජස්ට් කරන පටියේ කොටස දාන්න අර රින් එක වගේ එක දාගන්න අපිට තව අඟල් දෙකේ කොටස් දෙකක් අවශ්‍ය වෙනවා. ඒ සම්පූර්ණ දිග තමයි අඟල් 40ක් විදිහට කිව්වේ. ඉතින් ඔන්න ඔච්චරයි අපිට මේ ෆ්‍රොක් එක මහන්න ඕනේ වෙන්නේ. අපි බලමු කොහොමද මේක විනාඩි 10න් ඉක්මනින්ම මහගන්නේ කියලා. මුලින්ම අපි පටිය මහගනිමු. පටිය මහනකොට මෙන්න මේ විදිහට එකපාරක් මැදට නමනවා. ඊට පස්සේ අනිත් කොටසත් මැදට නවලා මේ කොටස මෙන්න මේ විදිහට දෙකට නමනවා. මෙන්න මේ විදිහට තමයි පටිය මහගන්නේ. ආයෙත් බලන්න ඔයාලට මේක අයන් කරගෙන ඉන්නත් පුළුවන්. ඒ උනාට ඊට වැඩිය ලේසි නිකම්ම නවලා මහන එක. මෙන්න මේ විදිහට නමනවා. ඊට පස්සේ ආයෙත් මෙන්න මේ විදිහට නමලා ඒක මේ විදිහට දෙකට නමනවා. දැන් අපි බලමු කොහොමද මේක මහගන්නේ කියලා. සුරලෝකෙන්නවාදෝ තරු අතරින්නවාදෝ රැසිහිනෙන් පේනා නුඹ මාගේදෝ මාගේදෝ නුඹ මාගේදෝ කාලවර්ණ ගණ රූප තේජ බලසිත පද්මමාලා නීල වර්ණ නිත සිත දාට මුතුමාල කණ්ඨපාලා යන මහිසමි හස්ත යගද අවි සිත බරණ ලාලා පාන බෙල්ම පොද බාර ගන්න මා දොස් බංගවාලා. අද මගේ සින්දුවකුත් අහන ගමන්ම ඔයගොල්ලන්ට වීඩියෝ එක බලන්න පුළුවන් හොඳේ. මම මතක් වෙන සින්දු ටිකක් කියාගෙන යන්නම් පුළුවන් නම් අහගෙන ඉන්න. මම ඉතින් සාමාන්‍යයෙන් වැඩ කරන වෙලාවට ඔය වගේ මොකක් හරි සින්දුවක් දමාගෙන කී තමයි හැම වෙලේම වැඩ කරන්නේ. එතකොට ඉතින් මහන්සියක් ලොකුවට දැනෙන්නේ නැහැ. ඔන්න ඔය විදිහට මහලා ඉවර කරගෙන අපි ආයෙත් මේක මේ පැත්තට චුට්ටක් මහලා මේ පැත්තෙත් පටිය අවුට්ලයින් එක අයිනෙන්ම මහගෙන එන්න ඕනේ. එතකොට මේක ගොඩාක් ලස්සනට තියෙනවා. ළමයි මේ ගවුමට යන්නේ රෙදි ආරයයි හරියටම. හරිද? 60 පළල. එතකොට ඔයාලට මේ ගවුම විකුණන්න පුළුවන් රුපියල් 1000කට. සාමාන්‍යයෙන් හිතන්නකෝ රෙදි වලට යනවා කියලා රුපියල් 300ක් රෙදි ආරයට. එතකොට ඔයාලට 700ක්ම ලාභයි. හරි ඉතින් අපි ඔන්න ඔය විදිහට පටිය මහගත්තා.
මේ තියෙන්නේ මම කලින් මහපු පටියක්. මං ගවුම් ගොඩක් මහන නිසා මං ඉතින් පටි ටික ඔක්කොම එකවර මහලා තියාගන්නවා. හරි. ඉතින් ඊට පස්සේ අපි බලමු කොහොමද කඳ කොටස මහගන්නේ කියලා. මේ වගේ අපි අර කපාගත්ත ලොකු රෙදි කොටස ගන්නවා. ඒකේ ළමයි බලවාටිය තියෙනවා නම් ගොඩක් ලොකුවට නූල් ඇතිලා ඒක කපලා අයින් කරන්න නැත්තම් කැතයි මැහුවාම. ඉතින් මමත් ඔය විදිහට බලවාටිය කපලා ඉවර වෙලා මම මේකේ උඩම වාටිය මහගන්න තමා හදන්නේ. අපි බලමු. පොඩිවට නමලා සාමාන්‍යයෙන් අඟල් භාගයක් විතර මෙන්න මේ විදිහට අඟල් කාල විතර නමලා චූටිවට උඩ වාටිය මහ ගන්න ඕනේ මුලින්ම. වාටි මහනකොට මෙන්න මේ අයිනෙම මහගෙන යන්න try කරන්න. එතකොට ලස්සනයි. මෙන්න බලන්න වාටිය මැහුවට පස්සේ මෙන්න මේ වගේ අගින්ම මහගත්තාම ලස්සනට තියෙනවා. ඕක ඇද වෙන්නේ නැතුව මහ ගන්න ඕනේ ළමයි. හරිද? ඕක දැන් මෙහෙම ගිහිල්ලා මෙහෙට ගියොත් එහෙම කැතයිනේ. ඔන්න ඔය විදිහට ලස්සනට මහ ගන්නවා කස්ටමර් කෙනෙක්ට මහනවා නම්. මෙන්න මේ වගේ වාට එක මහනකොට පුරුදු වෙනවා ළමයි නිකම්ම. හරි. ඊට පස්සේ අපිට තියෙන්නේ මේක ස්මෝක් කරගන්න. අපි බලමු කොහොමද ස්මෝක් කරන්නේ කියලා. මෙන්න මේ වගේ ස්මෝක් නූල අපි බොබින් එකට ඔතා ගන්න ඕනේ ළමයි. ඒක සමහර අය අතින් ඔතනවා. හැබැයි මම නම් මැෂින් එකේම තමයි ඔතන්නේ. චුට්ටක් අල්ලගෙන ඔතන්න ඕනේ නූල. මැෂින් එකේ ඔතනවා නම් මොකද මේක අර ටිකක් මෙහෙම පයින් ගතියක් තියෙනවනේ. ඒ නිසා ඉතින් අපි බොබින් එකේ ඔතලා මේක ළමයි මේ භාගයක් තියෙන්නේ මම ඔතපු භාගයක් තිබ්බ නිසා ඒක ගත්තේ සම්පූර්ණයෙන්ම ඔතා ගන්න. හැබැයි මේක ගොඩාක්ම පිම්බිලා එන්න ඔතන්න එපා. සාමාන්‍යයෙන් මේක පිරෙන ගන්නට විතරක් ඔතන්න නැත්තම් බොබින් කේස් එකෙන් එන්නේ නැහැ නූල තදට තමයි එන්නේ. ඊට පස්සේ අපි මේ විදිහට සාමාන්‍යයෙන් නූල දාන විදිහටම මෙන්න මේ විදිහට දාලා ඔහොම ගන්නවා. ඔයාලා දැන් නූල මෙන්න මෙහෙම අදිනකොට මේ විදිහට සාමාන්‍යයෙන් බරක් දැනෙන්නේ නැතුව නිකන් එන්න ඕනේ නූල. ගොඩාක් හිරයි වගේ නම් ඔයා මෙන්න මෙතන තියෙන චූටි ඇනේ චූටි ස්ක්‍රූ මුනියනකින් චුට්ටක් බුරුල් කරන්න චුට්ටක් ගොඩාක් නෙවෙයි. ඒකල ඇදලා බලන්න ඕනේ සාමාන්‍යයෙන් හිර නැතුව නූල එනවද කියලා. මොකද මේක නැත්තම් මහ ඉන්නකොට හිර වෙනවා. ගොඩාක්ම බුරුල් කරන්නත් එපා. එතකොට ස්මෝක් එක තදට හිටින්නේ නැහැ. එන්දරින් පස්සේ ඇදිලා වගේ හිටිනවා. ගොඩක් ඈතින් මැහෙනවා. ඒ නිසා මේක ගානටම හදා ගන්න ඕනේ. ඔයා එක හදලා ඔයාට ෂුවර් නැත්තම් මහන ගවම නෙමෙයි වෙනම රෙදි කෑල්ලක් අරගෙන ඒක මුලින්ම මහල ඉවර වෙලා බලන්න. සාමාන්‍යයෙන් පේලිය 4ක් විතර මහන්න. එක පේලියක් මහලා බලන්න එපා. එතකොට පේන්නේ නැහැ. පේලි 4ක් විතර මහලා ලස්සනට මෙහෙම අදිනකොට ඇදෙනවා දෙකම ගානට තියනවාද කියලා චුට්ටක් මහලා බලලා ටෙස්ට් එකක් කරලා ඉවර වෙලා ඔයා ඔයාගේ ෆැබ්‍රික් එකේ මහ ගන්න. ඉතින් මම මේක දා ගන්නවා. ඊට පස්සේ අපි නූල මේ විදියට උඩට ගමු. දැන් අපි මැහුමේ දුර පහට වෙනකන් දා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට මේක පහටම කරකව ගන්න. ඔන්න ඔය විදිහට අපි රෙදි කොටස ගන්නවා. හරිද? ඊට පස්සේ මේ විදිහට ඔයා දැකලා ඇති ස්මෝක් ගවුම් වල සමහර ඒ වගේ මෙහෙම අර උඩ වාටිය එක රැලි වෙලා වගේ තියෙනවා. ඔයා එහෙම තියෙනවට ආසයි නම් ඔයාට පුළුවන් පළවෙනි ස්මෝක් එක මෙන්න මේ මැහුමට යටින් දාගන්න මෙන්න මේ හරියෙන්. එහෙම ආස නැතුව මේ වාටිය සයිඩ් එකත් ඇඟට ෆිට වෙලාම තියෙනවට කැමති නම් මෙන්න මේ මැහුමටත් උඩින් වාටිය අගින්ම මෙන්න මෙතනින්ම තමයි ඔයා ස්මෝක් එක පළවෙනි එක කරගන්න ඕනේ. මමත් අද ඒ විදිහට තමයි කරන්නේ. මම ඔයාලට පෙන්නන්නම්. මුලින්ම ටැග් කරලා පටන් ගන්න. මෙන්න මේ විදිහට. ඔයාට පුරුදු නැති කෙනෙක් නම් හිමීට මහන්න ළමයි ස්මෝක් කරනකොට ඇද වුණොත් එහෙම ආයෙ ලෙහෙ මහන්න බෑ නිකම් මෙහුම් වගේ.
මම ওই විදිහට ටැග් කරලා ගත්තා. බලන්න දැන් මම කොහොමද මේක මහන්නේ කියලා. ළමයි මේක නිල් එක මැහුමෙන් පිටපයින්න දෙන්න එපා. එතකොට නූල විතරක් යනවා, ස්මෝක් නූල විතරක්. මේක මැහෙන්නේ නැතුවම මෙන්න මෙහෙම ඉසිලා වගේ තියෙනවා. ඒ නිසා ඔයා හිමීට මහලා හරි කමන්නේ පුරුදු නැත්තම් මැහුම මේ ෆැබ්‍රික් එකේම යන්න බලන්න. ඔන්න ඔය විදිහට මහලා මං නීල් එක මේ විදිහට උස්සලා තමයි මේ පැත්තට හරව ගන්නේ. මේ බලන්න මේ තියෙන්නේ මම මහගත්ත පළවෙනි ලයින් එක. ඉතින් ඕක මහනකොට ඔයාට හිතේ බුරුල් කියලා. හැබැයි ලයින් 3-4ක් මහගෙන යද්දි තමයි මේක හරිම සයිස් එකට ස්මෝක් වෙලා එන්නේ. ඊට පස්සේ ඔයා මේ නූල චුට්ටක් විතර මේ විදිහට ඇද ගන්න. ඒ කියන්නේ සාමාන්‍ය ඊළඟ ලයින් එකට දිග ඇති වෙන්න වගේ ඇද ගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ විදිහට ඊළඟ ලයින් එක මහ ගන්න. ඒක ටැග් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේ එකම නූලනේ යන්නේ. ඔය අලුතෙන් නූලක් දාලා අලුතෙන් පොලිමක් මහනවා නම් තමයි ටැග් කරගන්න ඕනේ ඉවර කරනකොටයි පටන් ගන්නකොට. එතකොට ස්මෝක් එකේ දුර ස්මෝක් කරනකොට සාමාන්‍යයෙන් අඟල් භාගයට වඩා චූට්ටක් වැඩියෙන් මහුවට ප්‍රශ්නයක් නෑ ළමයි. අඟලේ දුර අඟල හෝ අඟලට වැඩියෙන් නම් මහන්න එපා. මම නම් අනුමත කරන්නේ නෑ එච්චර දුරින් මහන එක. මොකද එතකොට කැතයි. ඒ කියන්නේ ලස්සන පෙනුමක් එන්නේ නැහැ. සාමාන්‍යයෙන් අඟල් භාගයට වඩා චුට්ටක් වැඩිපුර අරගෙන මැහුවට ප්‍රශ්නයක් නැහැ. මමත් ඒ විදිහට තමයි මහන්නේ. මේ බලන්න මම මහන දුර කොහොමද කියලා. ඊට පස්සේ ආයෙත් අපි අර විදිහටම නිල් එක උස්සලා තියලා චුට්ටක් මේ විදිහට අදිනව නූල චුට්ටයි අදින්නේ. ඊට පස්සේ ආයෙ පාරක් මේ විදිහට අපිට අවශ්‍ය ලයින් එක ගාවින් ওই විදිහට තියා ගන්නවා. ඊට පස්සේ ආයෙත් අපිට තියෙන්නේ මහගෙන එන්න. මේ බලන්න මම දැන් පෙලි දෙකක් මහලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් මම නම් මහලා තියෙන්නේ අඟල් භාගයක විතර දුරට. එතකොට ගොඩක් ලස්සනට එනවා. ඒ කියන්නේ කෙට්ටුම අයට උනත් මේක ලස්සනයි ඇඳහම. ඉතින් ඒ ප්‍රමාණයෙන් මහනවා නම් ගොඩක් ලස්සනයි. අඟලක් වුණත් මහ ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. අනිත් එක තමයි ඔයා මේ මෙහෙම මහද්දි කෙලින්ම මහන්න ළමයි ඇද වුණොත් එහෙම මේක ගොඩාක් කැතට පේනවා. හරිද? ඒ කියන්නේ ඔයා දැන් හිතයි අමාරුයි මේක මහන්න කියලා. ඔයා මෙන්න මේ විදිහට ෆැබ්‍රික් එකේ දැන් අර කලින් ස්මෝක් වෙලා තියෙන ඒවත් එක්ක නිකම් මෙහෙම මහගෙන යන්න එපා. එතකොට මේ තැන් රැලි වෙලානේ තියෙන්නේ. එතකොට මේ තැන් මේකට ඇල්ලිලා මැහෙන්න බලනවා. එතකොට ලස්සන නැහැ. මැහුම් කැඩලා යන්න පුළුවන් අදිනකොට. ඒ නිසා ඔයා මේ විදිහට ස්මෝක් එක අතින් ඇද්ද කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ළමයි ස්මෝක් එකට. මොකද නූල ඇදෙන නිසා නූල කැඩෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට රැලි නැති වෙන්න මෙන්න මේ විදිහට අතින් ඇදගෙන ඔයාට පුළුවන් මෙන්න මේ පුට් එක දිහා සහ කලින් මහපු මැහුම දිහා බලාගෙන මේ ඉර දිගේ කෙලින්ම මහගෙන එන්නේ. ඒ කියන්නේ ඔයාගේ ඇහි මිම්මට ඔයාට සාමාන්‍යයෙන් බලපුවාම තේරෙනවනේ මේ මැහුමේ ඉඳන් ෆුට් එකේ මෙන්න මෙතන තියෙන්න ඕනේ මේ මැහුමේ ඉඳන් අඟල් කාලක් විතර පහලින් කියලා ඒ විදිහට බලාගෙන ඔයාට දිගටම මහගෙන එන්න පුළුවන්. ඔයාට සාමාන්‍යයෙන් මේක ටිකක් කල් මහනකොට හොඳටම පුරුදු වෙනවා ළමයි මුලින්ම අමාරු වුණාට. ඉතින් බලන්නකෝ මම කොහොමද මහන්නේ කියලා.
බල්ලුත් කෑ ගහනවා ළමයි. වැඩේ කියන්නේ නිකම්ම අම්මා ඉන්න ගමන් මම මාර විදියට සින්දු කියනවා. හැබැයි ඉතින් මේ දැන් මට සින්දු මතක් වෙන්නේ නැහැ නේ මාර කේස් එක. ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න ඊළඟ දවසේ මහනකොට කොහොමද මේ මම මොනවද කියන්න ඕනේ සින්දු කියලා. ආගෙන ඉන්න පුළුවන් නම් විතරක් ඈ. මට දැන් ප්‍රොෆෙෂනල් විදියට මහලා එපා වෙලා තියෙන ළමයි කම්මැලි. හරි ඉතින් මම දෙවෙනි පේලියත් ඔන්න ඔය විදියට මහුවා දැන් බලන්න ලස්සනයිනේ මේ ඔන්න ඔය විදියට තමයි තියෙන්නේ. ඉතින් ඔයාට තියෙන්නේ ඔය විදිහට සාමාන්‍යයෙන් මම නම් අහනවා පෝලිං 14ක්. හරිද? ඒ කියන්නේ ලයින්ස් 14ක් මහපුවාම සාමාන්‍යයෙන් එක්ස්ට්‍රා ස්මෝල් ඉඳලා XL වෙනකන් large XL 2XL උනත් අඳින්න පුළුවන් ටිකක් හිරයි. ඒ වගේ වෙනකන් සාමාන්‍යයෙන් අඳින්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ පපුවට ඇති. පේලි 14ක් මෙහුවාම හොඳටම ඇති. ඉතින් ඔයාලට මේක ඉතින් ඔක්කොම අහන එක පෙන්වන්න ඕනේ නැහැ නේ වීඩියෝ එක ගොඩක් තික් වෙනවනේ. ඒ නිසා මං හිතුවා වැදගත් කාරණා ටික කියලා දීලා ඊට පස්සේ මම මේක මහල ඉවර වෙලා පෙන්වන්නම්. ස්මෝක් කරගෙන ඉවර වෙලා ආය වැදගත් දේ තමයි දැන් හිතන්නකෝ යා ස්මෝක් කරගෙන යනකොට යට ස්මෝක් නූල ඉවර වෙනවා කියලා. දැන් ඔයා හිතන්නේ මෙන්න මේ හරියෙන් ස්මෝක් නූල ඉවර වෙනවා. හරිද? ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඔයා උඩ නූල කපලා අරගෙන ආය බොබින් එකකට ස්මෝක් නූල් ඔතලා දාලා ඉවර වෙලා ඔයා අර මැහුම ඉවර වුණ තැන තියෙනවනේ ඉවර වුණ තැනට චුට්ටක් එහයින් අඟල් භාගයක් විතර එහයින් කියන්නේ එතනත් මැහිලා තමයි තියෙන්න ඕනේ මේ විදිහට දැන් මෙතනින් ඉවර වුණා නම් මෙන්න මේ හරියෙන් විතර පටන් ගන්න දැන් අලුතෙන් මහන එක ඒකත් ටැග් කරලාම පටන් ගන්න. ගොඩක් අය ඉතින් කියනවා අර නූල ගැට ගහලා පටන් ගන්න කියලා. ඉතින් සමහර අය කියනවා මං අහලා තියෙනවා නූල මගදී ඉවරුනොත් එහෙම ඔක්කොම ටික ලෙහලා දාන්න කියලා. දැන් ඔයා හිතන්නකෝ මෙහෙම අහගෙන ගිහලා අන්තිම පොලිමේදී නූල ඉවරුණා කියලා. එතකොට ඔක්කොම ලෙහලා දාන්න එකේ තේරුමක් නැහැ නේ ඇත්තටම. එතකොට මහන එකත් එක්ක එපා වෙනවා. ඔයාලට කරන්න තියෙන හොඳම දේ මම නම් කරන්නේ මෙච්චර කාලෙකට ඒ විදිහට ඉවරුනොත් එතන ඉඳලා ආයෙ ටැග් කරලා මේ ඉතුරු ටික මහගෙන යනවා ළමයි. ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මහගන්නේ. දැන් මම මේ ටික ඔක්කොම ස්මෝක් කරගෙන ඇවිල්ලා ඕගොල්ලන්ට පෙන්නන්න ඉවරුණා. හරිද? මට හිතුණා ඕගොල්ලන්ට නූල ඔතන විදිහ චුට්ටක් කියලා දුන්නා නම් හොඳයි කියලා. මේ විදිහට අර අපි නූල ඔතන්න දාන එක තියන්නේ. මේ විදිහට ඒකේ සාමාන්‍ය නූල දානවා වගේම මෙහෙම දාගන්නවා. මේක මැදිනුත් දාලා ඊට පස්සේ අපි බොබින් එක මෙතනින් තියලා මේ විදිහට මේක වට දෙක තුනක් අතෙන් ඔතා ගන්නවා. මේ විදිහට ඊට පස්සේ මේ කෑල්ල මෙහෙට කරලා ඔයා මේක ස්මෝක් නූලක් නිසා මේක නිකම්ම අපිට නූල ඔතනවා වගේ ඔතන්න බෑ මෙතනින් පනිනවා. ඒ නිසා මෙන්න මෙතනින් මෙන්න මෙහෙම කරලා ඔයා ටිකක් අල්ල ගන්න ඕනේ. ගොඩාක් හද කරලා නෙමෙයි ඇදලා නෙමෙයි නිකන් නූල පයින්නවට අල්ල ගන්න සාමාන්‍යයෙන්. ඒකල ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට පා ගන්න. එතකොට ඔන්න ඔය විදිහට නූල එතනවා. තමයි මේක අතින් ඔතෝත ඉන්න ගියොත් එහෙම එපා වෙනවා. ඉතින් තේරෙනවනේ බිස්නස් එකක් එහෙම කරන කෙනෙක් නම් මේක අතින් ඔතන්න හරි අමාරුයි වැඩත් එක්ක. ඉතින් ඔන්න ඔය ගානට විතර එතුනහම හොඳටම ඇති. ඊට පස්සේ මේක මෙතනින් නූල එකපාරට කපන්න එපා ළමයි. මේක ගැසිලා ගිහිල්ලා ඔක්කොම මෙහෙම අනිත් පැත්තට එදිච්ච එක ගැලවිලා යනවා භාගයක් විතර යනකම්. ඒ නිසා මේක කෑල්ල මේ විදිහට මෙහෙට කරලා ඔයාලගේ බොබින් කේස් එක අරගෙන මේ විදිහට පරිස්සමට මේක අරගෙන මෙතන තියෙනකොටම මේ විදිහට දාගන්න. හරිද? ඔන්න ඔය විදිහට දාලා මේ හරියෙන් විතර කපා ගන්න. එතකොට ප්‍රශ්නයක් නැහැනේ. බැරි වෙලාවත් බොබින් එකට මේ නූල් ඔතලා වට ගන්න නම් එපා ළමයි. නූලේ භාගයක් විතර බස ගාලා ගැලවිලා යනවා. අත්දැකීමෙන් කියන්නේ හොඳේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඉතුරු ටික මහ ගන්න. මම ඉතුරු ටික මහන විදියත් අර මගින් නවත්තලා මහනවා කියලා මං කිව්වේ. ඒකත් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ළමයි දැන් මගේ මහගෙන යනකොට නූල් ඉවරුනේ මෙන්න මෙතනින්. මේගොල්ලන්ට පේනවද මේ පොලිම මෙහෙම මහගෙන එනකොට මෙන්න මෙතනින් ඉවර වෙලා තියෙන්නේ. මම මෙන්න මේ හරියෙන් විතර නීඩල් එක තියා ගන්නවා. මෙන්න මෙහෙම ගෙනහිල්ලා ෆැබ්‍රික් එක ඇදලා තියා ගන්න. හරිද? අර රැලි වෙලා තියෙන ගතිය නැති වෙන්න අර මහලා තියෙන මැහුමට උඩින්ම තමයි හරියටම මහ ගන්න ඕනේ. හරිද? බලන්න පේනවද කියලා. ඔන්න ඔය විදිහට තියලා ඔයා හිමීට නීඩල් එක මෙහෙම පාත් කරලා
එතන ටිකක් දුර මහගෙන ඇවිල්ලා ඔයා ටැග් කරගන්න මෙන්න මේ වගේ. අර කලින් මහපු මෙහමට උඩින්ම තමා මහගන්න ඕනේ. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ විදිහට ආයෙ පාරක් මේක දිගටම මහගෙන එන්න. ඉතින් තමයි පටන් ගත්තේ. එතන අර උඩට ඇවිල්ලා තියෙන නූල් කැල්ලත් අපි කපනවා. එහා පැත්තෙන් ස්මෝක් නූලක් දිගට තියෙනවා නම් ඒ කැල්ලත් අපි කපලා අයින් කරගන්නවා. හරි. ඊට පස්සේ අපිට පුළුවන් මේ විදිහට සාමාන්‍ය විදිහටම මහගන්න. මේ බලන්න මම දැන් ගොඩක් මහලා තියෙන්නේ. සුවඳ මලට සුවඳ පොතක් දෙන්න බැරි වලත වේ. සුවඳ දුන්නලේ හිතට ඉන්දරදී සැඟවී. මන නුඹේ හිත් මල ළඟ සිනාසිසිරවදී. අහිමි වෙගේ නවගන දුක දැනුණා සුදු නංගේ. අහිමි වෙගේ නවගන දුක දැනුණා සුදු නංගේ. මේ දවස්වල අහන්නෙම සුදම් චාමරගේ සින්දු. අපි ඉස්සර ඇහුවනේ ඒ කාලේ. ඕගොල්ලන්ට මතකද ඉස්සර ඇහුවා? තාම ඉතින් ආසයි ඒවට. හා මේ වීඩියෝ එක දික් වෙනවා. මම මේ ටික මහගෙන ඇවිල්ලා පෙන්නන්නම් ඈ. අන්ටටා මෙන්න මේ විදිහට තමයි ස්මෝක් එක කරගත්තේ. මම මේ බලන්න ලස්සන ඔන්න ඔය විදිහට. දැන් මේක තියෙන්නේ මෙහෙම එක පොටයිනේ හරිද? දැන් අපි මේක 60 පළලමනේ ගත්තේ ළමයි. එතකොට අපි මේකේ ඊළඟට මෙන්න මේ විදිහට කන පිට පැත්තෙන් අල්ලලා මේ පැත්තේ අංශය මූට්ටු කරගන්න ඕනේ. එතකොට තමයි ගවුමක් වගේ අනින්න පුළුවන්. මෙන්න මේ විදිහට. ඕගොල්ලොන්ට 60 පළල තනි රෙදි කෑල්ලක් නැත්තම් අඟල් 30 කෑලි දෙකක් වුණත් ගන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. එතකොටම දෙපැත්තටම මූට්ටුව එනවා. ඉතින් මම නම් ලේසියට මේ විදිහට තමයි මහන්නේ. බොරුවට නිකන් මූට්ටු දෙකක් දාන්න ඕනේ නෑනේ ළමයි. මේකේ එහෙම ලොකුවට මූට්ටුවක් පේන්නේ නැහැ නේද? මම ඒක නිසා 60 පළල රෙද්දම අරගෙන ওই විදිහට ස්මෝක් කරලා එක පැත්තක් මූට්ටු කරලා පාටි දෙක අල්ලලා ගවුමක් විදිහට මහනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක මේ විදිහට මූට්ටු කරගන්න. ඊට කලින් ළමයි මතක් කරලා මෙහෙම දුර වෙනස් කරගන්න 3ට විතර දාගන්න අනිවාර්යෙන්ම. මට සමහර වෙලාවට ඔක අමතක වෙන එක ඔයාලට කිව්වේ. දැන් අපි බලමු මේක මේ විදිහට. ළමයි මේක අතින් හදන ගමන් ඕගොල්ලෝ මහ ගන්න ඕනේ. දැන් අර ස්මෝක් කරාට පස්සේ නිකන් මේක රෝල් වෙලා වගේ තියෙනවනේ මෙන්න මෙහෙම යටට. එතකොට එහෙමම මහ ගන්න එපා. මෙන්න මේ විදිහට පොඩ්ඩක් දිග ඇරලා අතින් මේ දෙකම එක ගානට හදලා අඟල් භාගයකට කාලකට විතර මහ ගත්තත් ඇති. පොටවල් දෙකම හරියට අහුවෙන්න අල්ලලා ඉවරලා මහ ගන්න. ප්‍රිය සාදයේදී මාගේ ගයත්තේ ඈ ඉන්නවා නම් හොඳයි. සිනමා හලේදී සතියන්තයේදී ඈ ඉන්නවා නම් ළඟ හොඳයි. කොනේනේ පනතවත් නෑනේ හිතෝනේනේ පනතවත් නෑනේ ඉන්නේ ඔබේ පෙම් ලෝකේ සුවේ විඳින සමනල් යාළුවේ. හරි. ඉතින් ඔන්න ඔය විදියට අපි වාටිය මහගත්තා. දැන් ඔයාලට පුළුවන් ඕවර්ලොක් කරගන්න ඕනේ මේක. එතකොට මේක අර ඕවර්ලොක් එකේ බ්ලේඩ් එකට කැපිලා යන්න ඕවර්ලොක් කරන්න එපා. මොකද එතකොට මේ නූල කැපුණොත් එහෙම ඇදිලා යන්න පුළුවන් ස්මෝක් නූල. ඒ නිසා කියන්නේ මේක මේ විදියට ගානට අල්ලලා ඒක අගින්ම මේ විදියට ඕවර්ලොක් කරගෙන යන්න. ප්‍රශ්නයක් නැහැ එතකොට. ඉතින් මම ඔන්න ඔය විදිහට ඕවර්ලොක් කරගෙන ආවා. මෙන්න බලන්න. මෙන්න මේ වගේ තමයි මම කීවේ කැපෙන්නේ නැතුව මේ ටික ඕවර්ලොක් කරගන්න. ඊට පස්සේ අපි පටි අල්ලන්න කලින් මේකේ වාටියත් මහගෙන ඉමු ළමයි. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් එහෙම අවුලක් නැහැනේ. අපිට ඉතින් හිතන විදිහට මහ ගන්න පුළුවන් මේක. මේ වාටිය මහන්න කලින් දැන් අර ගවුම
අංශය මහගත්තට පස්සේ සාමාන්‍යයෙන් උස කොට වගේ ගිහිල්ලා තියෙනවනම් මෙතනින් මෙන්න මෙතනින් එක පොටක් එකකට වැඩි දිගට වගේ තියෙනවනම් චුට්ටක් එකට තියලා ඒක කර්ව් කරලා ගානට කපා ගන්න ප්‍රශ්නයක් නෑ. ඔක අර ස්මෝක් ගවුම් වල ටිකක් ඒ ප්‍රශ්නේ එනවා. මටත් ඒක ගොඩක් වෙලාවට එනවා. ඉතින් ගණන් ගන්න එපා. ඕහොම තමයි. ප්‍රශ්න තියෙන මිනිස්සුන්ටනේ හලෝ. ඒක ළමයි අර වෙන්නේ මේ අපි මේක ස්මෝක් කරනකොට අර පොඩ්ඩක් මේ ඉතින් අර හරියටම නූලටම අපි මැනලා මේ ස්මෝක් කරන්නේ නැහැනේ. එතකොට ඒක ඉස්සෙනවා. එක එක තැන් වලින් පාත් වෙනවා. එතකොට සමහර විට ඉතින් චුට්ටක් අර එකට තියලා මැහුවාම අඟලක් දෙකක් එහා මෙහා වෙන්න පුළුවන්. සමහර වෙලාවට කපනකොට අපිට චුට්ටක් අඟලක් දෙකක් වැරදෙන්න පුළුවන්. ඒක ඉතින් ප්‍රශ්නයක් නෑ. බය වෙන්න එපා. මොකද අනේ එක්සෑම් එකක් තියන්නේ නෑනේ. ඕක බලන්න. මේ උනාට මට හෙන නිදහසක් දැනෙනවා. මෙහෙම පොඩි chat එකක් දාගෙන මේ වැඩ කරනකොට. නැතුව නිකන් මොහේ මහලා එඩිට් කරලා දානකොට මට එපා වෙනවානේ. කම්මැලි. වැරදි කියලා බය හිතෙනවා. හරි ඉතින් වාටියත් මහ ගත්තා. ඊට පස්සේ අපිට තියෙන්නේ පටි දෙක අල්ල ගන්න විතරයි. මේක මම දැන් හොඳ පිට හරව ගන්නවා. හරි ඉතින් මම මේ විදිහට අපි මහගත්ත පටිය කපා ගත්ත අඟල් 18 කෑලි දෙකකටයි මෙන්න මේ වගේ අඟල් දෙකේ හිච් කෑලි දෙකකුත් අපිට ඕනේ. හරිද? ඊට පස්සේ අපිට ඕනේ මෙන්න මෙව්වා. මේවා ඔයාලා දන්නවනේ අර ඇඩ්ජස්ට් කරන කෑලි මෙව්වට කියන නම නම් මට කොච්චර කිව්වත් මතක හිටින්නේ නැහැ ළමයි. දන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම හැමදාම කඩයක් අගෙන් ඉල්ලන්නේ අර ඇඩ්ජස්ට් කරන කෑලි කියලා. එතකොට එයා දන්නවා. ඉතින් මෙන්න මේ විදිහට ඒවා ප්ලාස්ටික් වලිනුත් ගන්න පුළුවන්. හැබැයි මම නම් කියන්නේ ප්ලාස්ටික් වලින් ගන්න එපා ළමයි. මේවා ඉක්මනට පටස් ගාලා කැඩෙනවා. ඒ නිසා අර නිකල් එකකින් වගේ තියෙනවා. ඒක ගන්න පුළුවන් නම් හොඳයි. ඒවා තිබ්බේ නැති හින්දා තමයි මම මේවා ගත්තේ. මේවා සාමාන්‍යයෙන් සයිස් 2-3කින් වගේ තියෙනවා. මේක සාමාන්‍යයෙන් ටිකක් ලොකු එක. මේකට වැඩිය හීනි එකකුත් තියෙනවා. ඊට වැඩිය නම් ලොකුවට තියෙනවද කියන්න මම දන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට ඒ කෑලි 4කුත් ඕනේ. අපි බලමු කොහොමද මේ කෑලි ටික දාලා පටියක් මහගන්නේ කියලා. මෙන්න මේ විදිහට අපි ෆ්‍රොක් එක ගන්නවා. දැන් මේ හොඳ පිට හරවලා තමයි තියෙන්නේ. පටිය අල්ලගන්නේ කන පිටින් ළමයි. අපි මුලින්ම මෙන්න මේ කෑලි ටික අල්ලගෙන ඉමු. මෙන්න මේ විදිහට මේ රින් එක ඇතුළට මේක දාගන්න ඕනේ. ඔන්න ඔය විදිහට දාලා ඔයා මෙන්න මේ වගේ මේ කෑල්ල මේ විදිහට උඩට නවා ගන්න ඕනේ. ඔන්න ඔය විදිහට නැත්තම් කැතට පේනවනේ නිකම්ම මෙහෙම ඇල්ලුවොත් කැතයි. ඒ නිසා එක කෑල්ලක් මේ විදිහට දිගට අරගෙන මෙන්න මේ විදිහට නවා ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් එක පැත්තකට මේ විදිහට කන පිටින් අල්ල ගන්න. මම නම් මේක ළමයි දුර මැනමැනින් නැහැ. හිතේ විම්මට තමා මේවා අල්ලගන්නේ. හැබැයි ඉතින් ඕගොල්ලන්ට අමාරු වෙන නිසා මම මේ විදිහට කියලා දෙන්නම්. මේ පැත්තේ ආයින් ඉඳලා අඟල් 3ක් විතර මෙහායින් තමා අපි සාමාන්‍යයෙන් අල්ලගත්තාම ඇති. මෙන්න මේ හරියෙන් විතර මම මේක මේ විදිහට අල්ලගන්නවා. ඔන්න ඔය විදිහට තියලා ළමයි මේ කෑල්ල එළියට පයින් නැති වෙන්න මෙන්න මේ හරියෙන් මහ ගන්න ඕනේ. මේක 3-4 පාරක්ම ටැග් කරගන්න. මොකද ඇදුනොත් එහෙම මේක නැත්තම් ගැලවෙනවා. තුන් පාරක් විතර ටැග් කරාම ඇති. ඉතින් මම හිතපු ගමන් වැඩිනුත් එක්ක ටැග් කරනවා. ඊට පස්සේ අපි මේ විදියට ඉතුරු වෙන වැඩි නූල් කෑලි කපලා අයින් කරගන්නවා. ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් අනිත් පටියත් ඒ විදිහටම අල්ලගන්න රින් එකට දාලා මෙන්න මේ විදිහට මේ වගේ දාලා මේ කෑල්ල එහා පැත්තෙන් උඩට නමලා ඒ කෑල්ල තමයි අපි මේ විදිහට තියාගන්නේ. මැන ඉන්න ඕනේ නෑ ළමයි. ඕක මහත් දේවල්වලට පුරුදු වෙනවා නිකන්.
හරි. ඔන්න ඔය විදිහට තමයි කෑලි දෙක අල්ලගත්තේ. ඊට පස්සේ අපිට පුළුවන් ෆ්‍රොක් එක මේ විදිහට අනිත් පැත්තට හරවලා එතකොට මේ මෙන්න මේකට තමයි ඉතුරු පටි දෙක අපි අල්ලගන්නේ. මේ විදිහට තියාගත්තට පස්සේ අපිට පේනවා මේක අල්ලගෙන තියෙන්නේ මෙතනින් කියලා. ඊට පස්සේ අපි ඉතුරු පටි කොටස් දෙකත් අරන් මේකත් මේ විදිහට අගින් චුට්ටක් මේ විදිහට නමනවා ළමයි. නමල ඉවර වෙලා අපි මෙන්න මේ පැත්තට මේ විදිහට තියලා ඒකත් ওই විදිහට ටැග් කර ගන්නවා 3 පාරක් විතර. මෙන්න මේ කෑල්ල අරගෙන මෙන්න මේ වගේ පටිය දාගන්න ඕනේ මුලින්ම මේක අස්සෙන් මේ විදිහට. හරිද? ඊට පස්සේ මේක අස්සෙන් දානවා. ඔන්න ඔහොම දාගන්නවා අපි මෙන්න මේ විදිහට. හරිද? ඇඹරෙන්නේ නැතුව දාගන්න ළමයි මේ විදිහට හරියට පටිය බලන්න. ඔහොම දාලා අපි චුට්ටක් දුර මෙහෙට ඇදලා මේක මෙන්න මේ විදිහට උඩ පැත්තෙන් දාගන්නවා මෙන්න මේ රින් එක ඇතුළට. මෙන්න රින් එක ඇතුළට දාලා මේක ළමයි චුට්ටක් බලන්න. හරිද? ඇඹරෙන්නේ නැතුව මේ විදිහටම තියෙන්න ඕනේ. මෙන්න මේ විදිහට ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මේක මෙන්න මේ වගේ මේක ඇතුලෙන් දාලා මේ පැත්තෙන් උඩට අරගෙන මේකට ටැග් කරගන්න. ඒකට ඔයාලට පොඩි මොකක් හරි ටූල් එකක් තියෙනවා නම් පාවිච්චි කරන්න. මෙන්න මේ විදිහට මේක ඇතුලට චුට්ටක් මේ විදිහට දාලා හරිද? ඊට පස්සේ මේ පටිය චුට්ටක් මෙහෙම ඇද්දාම මේක මෙතනින් එළියට එනවා. මම නම් මේ විදිහට තමයි දාන්නේ. ඊට පස්සේ චුට්ටක් දුර මෙහෙම ඇදලා මෙන්න මේ වගේ අරගෙන ඊට පස්සේ ඒකත් මේ විදිහට චුට්ටක් මේ විදිහට ඇතුළට නවනවා ළමයි. චුට්ටක් දිගට ගන්න. ඔන්න ඔය විදිහට චුට්ටක් ඇතුළට නමන්න නැත්තම් කැතයිනේ. මේ විදිහට අඟල් කාලක් විතර ඇතුළට නවලා ඔයාලට පුළුවන් මේක මේ විදිහට තියලා ටැග් කරගන්න. මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි ඇති කියලා. අනිත් එකත් මම අහන විදිය පෙන්නන්නම්. එතකොට මෙන්න මේ විදිහට තමයි මේ පටිය එන්නේ. ඔයගොල්ලන්ට ගොඩාක් මේක බැලුවට තේරෙන්නේ නැත්නම් චුට්ටක් ඔය තියෙන එකක් බ්‍රා එකක හරි පටියක් බලන්න ගලවලා හරි බලන්න. ඔන්න ඔය විදිහට තමයි ඇඩ්ජස්ට් කරගන්න අපිට පුළුවන්. හරිද? මම දැන් අනිත් පටියත් මහන විදිය ඔයගොල්ලෝ ටිකක් බලා ගන්න. මේ විදිහට අනිත් පටි කොටසත් අරගන්නවා මම. අරගෙන ඒකෙත් මේ විදිහට චුට්ටක් යටට නවලා ඒකත් මේ විදිහටම අල්ල ගන්නවා මෙතනින්. මේ වගේ පටි අරගෙන මේක අස්සෙන් දා ගන්නවා. අන්න ඔය විදිහට. ඊට පස්සේ මෙතනින් අරන් මේක උඩු පැත්තෙන් ඔහොම දා ගන්නවා. දැන් ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. ඔන්න ඔහොම අරගෙන අපිට පුළුවන් මේකට අස්සෙන් දාගන්න. ඔන්න ඔය විදිහට දාලා මේ පැත්ත මේ විදිහට චුට්ටක් අදින්න. එතකොට මේක නිකම් එළියට එනවා. ඔන්න ඔය විදිහට මෙතන චුට්ටක් නමලා මේකට තියලා මේක ටැග් කරගන්න. චරයි ළමයි තියෙන්නේ ඕක පැටලෙන්නේ නැහැ. ඔයාලා 2-3 පාරක් විතර මහලා බලන්නකෝ. එතකොට ඕක නිකම්ම පුරුදු වෙනවා. මට නම් ඉතින් මේ ගවුමක් මහන්න විනාඩි 10ක් විතර තමයි යන්නේ. ඔයගොල්ලන්ට කොහොම වෙයිද දන්නේ නැහැ ඉතින්. මේක පුරුදුනහම පඩ ලේසි ළමයි. දැන් ඉතින් ගවුම මහලා ඉවරයි. මේ බලන්න. මෙන්න මේ විදිහට ලස්සනට තියෙනවා පටි දෙකත්. මේ විදිහට ලස්සනට තියෙනවා ගවුමත්. මම ඔයගොල්ලන්ට ඇඳලා පෙන්නන්නම්. ඉතින් මේ තියෙන්නේ අපි මහපු ෆ්‍රොක් එක ළමයි. මෙවට මියුසික් එකක් දාන්න බෑ ළමයි. හැම එකටම කොපිරයිට් වදිනවා. මට දැන් එපා වෙලා තියෙන්නේ. ඒ නිසා මම මියුසික් දාන එක නැවැත්තුවා. මොකද YouTube ස්ටුඩියෝ එකෙන් ගත්තත් ඒවටත් කොපිරයිට් වදිනවා. ඉතින් ළමයි මොකටද බොරුවට නිකන් ඕනේ නෑනේ නේද? ඉතින් ඔය තියෙන්නේ මගේ බිස්නස් එකට මම මහපු 10 ගවුම්. මේ බලන්න. ඉතින් ඔයාලට මේ ගවුම් වලින් විතරක් ඕගොල්ලන්ට ස්මෝල් බිස්නස් එකක් පටන් ගන්න පුළුවන් අනිවාර්යෙන්ම. ඉතින් මම හිතනවා ගවුම මහන විදිය තේරෙනවා කියලා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මගේ channel එකත් subscribe කරගෙන යන්න. මං ගිහින් එන්නම්. ආදරේ ඔයාලට.